తత్తక్కడ జిక్కడ తక్కడ జిక్కడ దంగడ నంగడగడ తగ జిగుతగ తరిగిడ తజ్జిత్తన్నంత గుణ తజ్జిత్తన్నంత జిగుతగ తరిగిడ గున్నత్త තාමත්ම සන්තෝෂයි. මොකද අවසාන වටේට මේ දෙදෙනා විසින් තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම ඉතාම ශ්‍රේෂ්ඨයි. උඩරට පහතරට සහ සබරගමු කියන සම්ප්‍රදායන් තුනම උපයෝගී කරගෙන ඕගොල්ලෝ කරපු නිර්මාණය ඉතාම ඉහළ මට්ටමක පැවතුණා. සාමාන්‍යයෙන් දරංජය මේ තාල භාණ්ඩයක් බෙරයක් වාදනය කරනවා කියන්නේ වාදනය කරනවා වගේ මේ බෙරේ තිබෙනා වූ මේ හඬ පවත්වාගෙන යාම. ඒ ශබ්දය ඉතාම අපහසුයි. මම හැමදාම කියනා වගේ මේ කෙල්ලුකී කොල්ලු කියන මේ කොල්ලු දෙන්නෙක් වාදනය කරන්නේ. මේ රටට විශාල ආඩම්බරයක්. දෙදෙනාටම සුබ පතනවා. මම බෙර වාදනය කරනකොට ඇත්තටම මට මෑගේ සියා මතක් වෙන්නේ ජයන්ත මලෑගමයන්. ඉතින් හරිම වැදගත් මේ බෙර ಜಾති හතරෙන් මේ කාන්තාවන්ට ඉතාම හොඳ සලකුණක් දරංජ මේ. මොකද අපේ රටේ කාන්තාව බොහොමයක් මේ බෙර වාදනයේ යෙදෙන්නේ නැහැ. මොකද බොහොම සියුම් තියෙන උදවිය තමයි කාන්තාවන් කියන්නේ. ඉතින් හොඳම නිදසුනක් හසිනේ ඇත්තටම මේ ලංකාවේ දේවල් ඉගෙන ගන්නවා කියන්නේ මෙහෙම වාදනය කරනවා කියන්නේ පුදුමාකාර දෙයක්. අපි ඉතාම සන්තෝෂ වෙන්න ඕනේ මේ හසිනි ගැන විශේෂයෙන්ම. ඉතින් ඇයට සහාය දෙනවා යසස් ඉතාම මේ අලංකාර ලෙස මේ අද තිබ්බ මේ වාදනය පිළිබඳව කතා කරොත් හසිනි පංචතූර්ය වාදනය ඉහළින්ම ඔබ මෙහිදී පෙන්වනවා. ඉතින් මේ අවසාන වටේට ඔබ ඇවිල්ලා තිනවා. මේ පංචතූර වාදනයක් තියෙන්නම ඕනේ ධනංජය මේ තරගයක් තුල තිබිය යුතුම දෙයක් අපේ ලංකාවේ බෙර කියන දේ. ඉතින් ඊටම අලංකාර ලෙස අත්‍යබෙර වලින් මේ පටන්ගෙන අස්නේ ගායනය කරලා අත්‍යබෙර වාදනයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ තම්මැට්ටම් වාදනය කරා, දවුල් වාදනය කරා. මේ බෙරවල හඬ ඊටම නිවැරදි ලෙස අක්ෂර ඇහුණා අපිට අද. හැමදාමත් මේගේ සහ යසස්ගේ අතින් ඒ අක්ෂර හරියටම වැයෙනවා. ඉතින් ඒක තමයි වටේ නිකම් බෙරයක් දෙපැත්ත තිබ්බ බලයට ඕන කෙනෙකුට දබ දබ ගාලා ගහන්න පුළුවන් ධනංජය. ඒ වගේ හරි අක්ෂර නිෂ්පාදනය කරන්න පුළුවන් වීම අපි ලද පිනක් හැටියට මම දකිනවා. ඉතින් ඊටාම වැදගත් මේ දෙපළ මේ කරන කාර්යය. තව තවත් මේ කලාව ගෙනියන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් කියන ඔබට. මම විශේෂයෙන්ම හසිනිව දකින්නේ අපේ සංස්කෘතියේ එක්තරා පිළිබිඹුවක් ලෙස. විශේෂයෙන්ම මම ඒක කියන්න ඕනේ
බෙර වාදනය කරන්න අවනද්ද වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න කෙනෙකුට හැකියාව තිබුණත් ගැහැණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් හෝ වේවා ඒ අවනද්ද වාද්‍යයේ ශ්‍රුතියට අනුව ගායනා කරන්න හැමෝටම බෑ හසිනි. ඔබ එය ඉතාමත් අලංකාර විදියට කරනවා. විශේෂයෙන්ම ඒ නිසා හසිනි කියලා කියන්නේ ලංකාවේ ඉතා හොඳ අනන්‍යතාවය පිළිබිඹු කරන කලාකාරණියක් හැටියට මම හඳුන්වනවා. ඔබගේ සීයාගේ පරම්පරාව ඒ හැම ශෛලියක් මේ හැම දෙයක්ම ඉදිරියට ගෙනියන්න මේ වගේ තවත් තරුණ කාන්තාවන් බිහි කරන්න ඔබට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. චරිතා මහත්මිය ජයන්ත මැලෑගම ශූරින් තමයි හසිනගේ ආදරණීය සීයා ඒ වගේම මොවුන් දෙදෙනාගේම ආදරණීය ගුරුවරයා. එතුමා අද දවසේ ජීවිතුන් අතර නැහැ. නමුත් එතුමාගෙන් පැවතගෙන මේ පරපුර මේ ශ්‍රී ලංකා ලයිව් තරගාවලිය ඇතුලේ බෙරහඬ ලැබී ජනප්‍රියත්වයක් ඔසවනවා. ඔබතුමීට දැනෙන්නේ කොහොමද මේ බෙරහඬ? ඇත්තටම පරම්පරාවෙන් උරුම වූ හැකියාවක් එක්ක ඉදිරියට ගෙනෙක් කියලා දැනගන්න ලැබුණා. ජනනාත් ගිනුත් ඉන්දිකාගෙනුත් හසිනි සහ යසස්ගේ සුසංයෝගය ඉතාමත්ම හොඳයි ධනංජය. විශේෂයෙන්ම හසිනි ගැන කියන්න ඕනේ. මොකද ඇත්තටම කාන්තාවන් මේ බෙර වාදනය සඳහා ඒ කියන්නේ විෂයක් විදියට හදාරනකොට නැටුම් අපි බෙර වාදනයට යොමු වුණත් ඒ සඳහා යොමු වෙන අඩුයි. මම හිතන්නේ ඒ අයට හොඳ ආදර්ශයක් සහ වැඩි නැඹුරුතාවයක් දක්වන්නට හසිනි හොඳ මන් සලකුණක් කියලා. ඇත්තටම හසිනිගේ ජවය හරිම ඉහළයි. බෙර වාදනය කරන්න නම් හොඳ ජවයක් තියෙන්න ඕනේ. හසිනි ඒ ජවයෙන් තමයි මේ බෙර වාදනය කළේ. ඒ නිසා හසිනිටත් යසස්ටත් සුබානාගතය ප්‍රාර්ථනා කරන ගමන් මේ පරම්පරාගත උරුමය යහපත් ලෙස ගෙනියන්නට හසිනිට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හසිනි ඔබගේ ශක්තිය එහෙම නැත්නම් මේ බෙරහඬේ තියෙන නිවැරදි අක්ෂරය ඔබට කියා දුන්න ඔබගේ ආදරණීය සීයා මේ මොහොතේ ඔබට මතක් වෙනවා ඇති. ඔව් අයියේ මමයි යසසෝයි අයිටම් එකක් හදාගත්තාම අඩුපාඩු හැමදේම බලලා කියලා දෙන්නේ මගේ සීයා. ඉතින් ලොකු අඩුපාඩුවක් කියන්නේ නැති එක එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඉන්නවනම් සතුටු වෙයි.